2026 අප්‍රේල් එකකට මම ජපාන් යන තීරණය කරා. ඉතින් මම ජපාන් යන්න තෝරගත්තේ ප්‍රබාඩා ආයතනය. ඉතින් එතනින් මට මගේ වීසකට 100% වගකීම ගත්තා එතනින්. ඉතින් ඒ වගේම අද වෙද්දී මට මගේ වීස එක හම්බෙලා තියෙනවා. මට වගේම ඉන්ටර්විව් පාස් වෙච්ච හැමෝටම වීස එක හම්බෙලා තියෙනවා. ගොඩක් සතුටුයි. ඉතින් මගේ ડોකියුමන්ට් වැඩ ගැන කිව්වොත් හරියටම ඒවා කරන්න ඕනේ කොහොමද? ඒවල අනුපාඩු කියලා දීලා හරියට මේක ගයිඩ් කරා. ඉතින් ડોකියුමන්ට් පාර්ට් එක යන අතරතුර N5 විභාගයත් N4 විභාගයත් මම සාර්ථකව මුහුණ දීලා ඒක පාස් වුණා. ඉතින් දැන් N3 මම මේ ආයතනයේම හදාරමින් ඉන්නවා. තව කිව්වොත් ඕගොල්ලන්ට මම ආරාධනා කරනවා ප්‍රබාඩා ආයතනයත් එක්ක සම්බන්ධ වෙලා ජපාන් යන ගමන සාර්ථක කරගන්න කියලා.